ආයිබෝවන් අද අපි බලමු හાર્ඩ් බටර් අයිසින් වලින් කොහොමද ඩමි එකක් කවර් කරගන්නේ කියලා. මේකෙදි ඩමි එක කවර් කරනවා වගේම ඕගොල්ලන්ට කේක් එකක් කවර් කරගන්නත් පුළුවන්. මම මේ ඩමි එකක් විතරයි මේ වෙලාවේ කියලා දෙන්නේ. මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් කේක් එකක් කවර් කරගන්නත් මේ විදිහට පුළුවන්. මේ තියෙන්නේ හાર્ඩ් බටර් අයිසින් වලින් කවර් කරපු ඩමි එකක්. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඕගලන්ට ඕන ඩිසයින් එකක් මේකට දාන්න පුළුවන්. වෙලා තියෙන්නේ මේකේ ප්‍රශ්නයකට ඕගොල්ලන්ට තියෙන්නේ චුට්ටක් පැණි රස වැඩි. මොකද අපි අයිසින් වැඩි කරලා තමයි හાર્ඩ් බටර් අයිසින් එක හදන්නේ. චුට්ටක් පැණි රස වැඩි. නමුත් ඕගොල්ලන්ට අර ෆොන්ඩන්ට් වල දාන ඩෙකරේට් කරන විදි මේකෙනුත් ඩෙකරේට් කරගන්න පුළුවන්. ඒකයි මම මේක ඕගොල්ලන්ට කියලා දෙන්නේ. සියුම් වර්ක් එකක් වුණත් ඕගලන්ට මේකේ කරන්න පුළුවන්. මොකද මේක දිය වෙන්නේ නැහැ. අපි අයිසින් වැඩි කරලා මේක හදලා තියෙන්නේ. බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඕගොල්ලෝ ගන්න 1:3 අනුපාතය හරි 1:2 අනුපාතයට හරි ඕගොල්ලෝ හදාගන්න අයිසින් එක හදාගන්න. මේ මගේ ෆ්‍රිජ් එකේ තිබුණ පරණ අයිසින් ටිකක් තමයි මම මේකට පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට දැන් තියෙන 1:3 අනුපාතයට හදාගත්ත අයිසින් එකක් නම් ඒ විදිහට ඒක හදාගන්න. ඊට පස්සේ අපි මේකට අයිසින් සීනි ටික ටික දාලා රොටි පදමට මේක අනා ගන්නවා. සාමාන්‍යයෙන් අපිට රොටියක් තුනී කරන පදම තමයි ගන්නෙ. මේකේ හොඳ ෂයින් එකක් එනවා. අපි දැම්මට පස්සේ ඕනාවට වැඩියත් ඝන කරගන්න එපා. සාමාන්‍යයෙන් අපි රොටියක් වඩන්නේ අන්නේ වගේ කරගන්න පුළුවන් මට්ටමට තමයි අපි මේක දාන්න ඕනේ. ඕනාවට වැඩිය අපි මේකට අයිසින් වැඩි කරගත්තොත් අපිට මේක අර අවශ්‍ය විදිහට නිර්මාණය කරගන්න බෑ. මේක ක්‍රැක් වෙනවා. මට යන අයිසින් ප්‍රමාණය කියන්නත් බෑ. මොකද එක එක බ්‍රෑන්ඩ් වල වෙනස් හන්දා ඕගොල්ලෝ මේක රොටි පදමට අනා ගන්න. මම පෙන්නන්නම් ඕගොල්ලන්ට කොහොමද මේක වෙන්නේ කියලා. මේ විදිහට ඔයගොල්ලෝ අනා ගන්න. දැන් මේක චුට්ටක් අයිසින් වැඩි වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා නම් පොඩ්ඩක් බලන්න. මේකේ රොටි පදම නෙමෙයි. මේක මේව කරනකොට චුට්ටක් අමාරු ගතියක් තියෙනවා. අර ඔයගොල්ලන්ට පේනවා ඇති. ටිකක් තද වැඩි. හුඟා වටෙන් පුපුරනවා. කෑලි කෑලි ගැලවිලා යනවා. මේක එකට ගුලි වෙනවා අඩුයි. එතකොට දැන් ඔයගොල්ලන්ට මම මේක දාලා පෙන්නන්නම්. අපි මේ ලන්ච් ෂීට් එකට තියලා පොඩ්ඩක් තුනී කරලා බලමු. ඔයගොල්ලන්ට පුළුවන් මෙහෙම කරලා බලන්න. මේක සොෆ්ට් එකට එනවනම් මේ පදම හරි. දැන් මේක ඔයගොල්ලන්ට කරාම තේරෙයි චුට්ටක් මේක අපිට එලා ගන්න පුළුවන් මට්ටම නෑ. අපි ෆොන්ඩන් එකක් වගේ මේක එලා ගන්න ඕන කේක් එකට. ඒ මට්ටම නෑ. මේක චුට්ටක් කැඩි කැඩි යන ගතියක් තියෙනවා. පේනවා ඇති ඔයගොල්ලන්ට. මේක චුට්ටක් කැඩි කැඩි යන ගතියක් තියෙනවා. අපිට එහෙම එලා ගන්න පුළුවන් මට්ටමක් මේකේ නෑ. මේ පේනවද? ඒක හන්දා මම දැන් මේකට ආයි උණු වතුර චුට්ටක් දාලා මේක මීට වැඩිය සොෆ්ට් කරගන්න තමයි හදන්නේ. උණු වතුර වැඩි කරගන්න. මම තේ හැඳි කාලා දාලා තමයි මේක මේ සොෆ්ට් කරගන්න හදන්නේ. ඕගොල්ලන්ට ඝන වැඩි වුණොත් තමයි මේ විදිහට කරගන්න ඕනේ. දැන් මේ මං උණු වතුර තේ හැඳි කාලක් දාලා බලනවා මේකේ ප්‍රමාණය හරියනවද කියලා. ඕගොල්ලන්ට පේනවා නිකන් මේක පොල් කුඩු වගේ එහෙම ගතියක් තියෙනවා. එතකොට අපිට මේක කරගන්න ටිකක් අමාරුයි. ඔයගොල්ලන්ට මේකෙන් අකුරු කපා ගන්නත් පුළුවන්. ඒක මං වීඩියෝ එකේ දාලා තියෙනවා. මේක නියම පදම ඇවිල්ලා නැහැ. ඔයගොල්ලන්ට පේනවා මේක තුනී කරනකොට බොහොම ඉක්මනින් කැඩෙනවා, ක්‍රැක් වෙනවා. එහෙම නැතුව අපිට මේක පහසුවෙන් තුනී කරගන්නත් පුළුවන් වෙන්න ඕන. පහසුවෙන් ගලව ගන්නත් පුළුවන් වෙන්න ඕන. ඒක හන්දා මම තවත් තේ හැදි කාලක් දාලා මේක හොඳට අනා ගන්නවා. මේක මම මෙහෙම අනන්නේ ඩමි එකක් හන්දා. ඕගොල්ලෝ මේක ඇත්තටම කේක් එකකට කවර් කරනවා නම් මේක මෙහෙම කරන්න එපා. ග්ලව් එකක් දාලා අනා ගන්න. අපිට මේක කොහොමත් අනන්න වෙන්නේ අතින්. ඒක හන්දා දැන් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේක ටිකක් සොෆ්ට්. මේ පදම චුට්ටක් හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක මේ එකතු වෙලා අර වගේ පොල් කුඩු වගේ මේව වෙන්නෙත් නැහැ.
ගොඩක් දියත් නැහැ. අපිට ගොඩක් දියට ගන්න බෑ ඇත්තටම මේක. එතකොට අපිට මේක එලා ගන්න බෑ. ඒක හන්දා මේ වගේ පදමට ඔයගොල්ලෝ බලන්න තුනී කරන්න කොහොමද කියලා. ඔයගොල්ලන්ට ඒක ටිකක් කරනකොට තේරෙයි. මේ වගේ දාලා පොඩ්ඩක් තුනී කරලා බලන්න. එතකොට තේරෙනවා මේක අපිට එලා ගන්න පුළුවන් පදමද ෆොන්ඩන් එකක් වගේ මේක තුනී කරගන්න පුළුවන්ද එහෙම කියලා. බලන්න දැන් මෙහෙම තුනී කරාම ඒක ටිකක් ලස්සනට තියෙනවා. උඩ හොඳ ෂයින් එකක් තියෙනවා. ඒ වගේම අපිට ෆොන්ඩන් එක වගේ මෙහෙම තුනී කරගන්නත් පුළුවන්. දැන් බලන්න ඔයගොල්ලන්ට පේනවා ඇති. එහෙම ගැටලුවක් වෙලා නැහැ. හොඳට මේක මතු පිට සුමුදුව තියෙනවා. උඩ ෂයින් එකක් වගේ තියෙනවා. ඔයගොල්ලන්ට මෙහෙම බැලුවහම පේයි. දැන් පේනවා ඇති. මේක අපිට අර හොඳට එලා ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. මෙන්න මේ විදිහට හදා ගන්න. දැන් අපි මේක තුනී කරමු. ඊටු අයිසිට් ටිකක් දාලා මම මේ ලයින් ෂීට් එකේ තියලා මේක තුනී කරගන්න හදන්නේ. මේ විදිහට ලයින් ෂීට් එකේ තියලා ඊට පස්සේ ඕගොල්ලෝ උඩින් තව ලයින් ෂීට් එකක් තියලා මේක තුනී කරගන්න. මේක අවශ්‍ය ප්‍රමාණයට තුනී කරගන්න ඕගොල්ලන් දැන් මම ඩමි එක ගත්තාම ඩමි එකේ වටේට අවශ්‍ය ප්‍රමාණයට යනකම් මම මේක තුනී කරනවා. ඕගොල්ලන්ට මේ වගේ රෝලින් පින් අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේකට අඟලේ කල්ලේකාමාරි හරි දෙකේ හරි ස්ලෝන් බට කෑල්ලක් තිබුණොත් මේක ගොඩාක් පහසුවෙන් ඔයගලන්ට රෝල් කරගන්න පුළුවන්. මේ රෝලින් පින් එක වුණත් කාලයක් යනකොට ඇද වෙනවා. මේකෙත් චුට්ටි ඇදයක් තියෙනවා. ඒක ප්ලාස්ටික් රස්නේ සමහරක් වෙලාවට රස්නේ වැදිලා වෙන්නේ නැති. ඒක චුට්ටි ඇදයක් තියෙනවා. ඒක හන්දා මේ වගේ උපකරණ අවශ්‍ය නැහැ අපේ වැඩේ කරගන්න. සාමාන්‍යයෙන් ඔයගලන්ට ස්ලෝන් බට කෑල්ලක් කපලා පිරිසිදු කරලා තියාගන්න පුළුවන් මේ වගේ තුනී කරගන්න. දැන් මම බලනවා මේකේ වටේ කොච්චරක් තියෙනවද අපිට මේ සාමාන්‍ය මට්ටමට මේක වහගන්න ඇද්ද කියලා. අපිට මේකේ පැච් තිබුණොත් ඒවා වහගන්න පුළුවන්. ඒක හන්දා ලොකුවට කරදර වෙන්න එපා. දැන් මම මේකේ දල විදියට බලනවා චුට්ටක් තියෙනවා මදි තැනුත් තියෙනවා. නමුත් මම ඒක එච්චර ලොකුවට හිතන්නේ මොකද අපි මේක නීට් කරගන්න ඕනේ. ඒ නීට් කරගන්නකොට අපිට පොඩ්ඩක් නීට් කරගන්න පුළුවන් නම් මේක ලොකු ගැටලුවක් නෙමේ වටේටම නැති වුණා කියලා අපි මදි පාඩු තැන් වහගන්න පුළුවන්. මේ විදිහට ඊට පස්සේ අපි ඩමි එකට දාගන්න ඕනේ. ඔයගොල්ලන් ඩමි එකට මම කිව්වා වගේ හැම වෙලාවෙම ඩබල් ටේප් ගහලා දාගන්න අපේ බෝඩ් එකට තියාගන්න. මම මෙතන ඩබල් ටේප් දාලත් නැහැ. මේක මේ විදිහට කරන්නත් පුළුවන්. මේකට අපි එකට 3 ගන්න අයිසිං එක චුට්ටක් ඩමි එකට ගා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට මේ හાર્ඩ් බටර් එක දාන්න පුළුවන්. නැත්නම් මෙහෙම දාන්නත් පුළුවන්. ඔයගොල්ලෝ කැමති ක්‍රමයක් අනුගමනය කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අයිසිං එකට 3 අනුපාතය ගන්න අයිසිං එකෙන් චුට්ටක් ඩමි එකේ ගාලා මේක දැම්මහම හොඳට ඇලවිලා හිටිනවා. මෙහෙමත් ප්‍රශ්නයක් නෑ. අතහුරු කෙනෙකුට නම් මේක කිසි ගැටලුවක් වෙන්නේ මේ විදිහට තියලා මේක අර ෆොන්ඩන් එක වගේ උස්සලා ගන්න බෑ. මේ තියෙන විදිහටම අතින් තද කරන්න ඩමි එක වැහෙන්න. ඔය තියෙන විදිහටම අතින් තද කරන්න. මේක කේක් එකකට කරත් මේ විදිහම තමයි. කිසිම වෙනසක් නැහැ. ඕගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් ලස්සන වර්ක් එකක් එහෙම මේකේ කරගන්න පුළුවන්. මේ විදිහට අයිසින් එක දැම්මහම මොකද මේක හොඳ තද ෆොන්ඩන් එකක් හා සමාන අයිසින් එකක්. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ඕන ඩිසයින් එකක් මේකේ දාන්න පුළුවන්.
දැන් මං කරන්නේ මේක ගොඩක් වෙලා උස්සන් හිටියා මං අර මේක පොඩ්ඩක් මිම්ම ගන්න. එතකොට මේකේ පැත්තක් කඩන් වැටුණා. එහෙම කරන්න එපා. මේක අතට ගත්ත ගමන්ම මේක වහන්න උඩට උස්සගෙන හිටියොත් අයිසින් එක ගැලවිලා වැටෙනවා. එහෙම වෙලා තමයි මගේ මේ පැත්ත පොඩ්ඩක් ඩැමේජ් උනේ. නැත්තම් මීට වැඩිය ඒක ටිකක් නීට් වෙනවා. නමුත් එහෙම ගැටලුවක් නැහැ. අපිට මේක වහගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ මේ හිඩස් තියෙන තැන් වලට වැඩි කොටස් වලින් ගලවලා එතන වහගන්න. ඊට පස්සේ මේ ලයින් ෂීට් එක දාලා පුළුවන් තරමට නීට් කරගන්න. පුළුවන් තරමට හිමීට අතින් නීට් කරගන්න. අඩු තැන් වලට අයිසින් කෑලි ටිකක් අලවලා පුළුවන් තරමට මේ විදිහට නීට් කරගන්න. දාර හිටි පැල්ලම් හිටි එහෙම කමන්නේ නැහැ. ඕගොල්ලෝ ඒ ගැන වද වෙන්න එපා. මේ විදිහට නීට් කරගන්න. ලොකුවට ගුලියක් වගේ හිටින තැන් තියෙයි ඒවා හිතන්න එපා. ඕගොල්ලන් ඒවා නීට් කරගන්න මේ විදිහට පුළුවන් තරමට. ලොකුවට ඇදලා මේව කරොත් අයිසින් එක ගලවලා යන්න පුළුවන්. මෙහෙම නීට් කරගන්න. ඊට පස්සේ අපි මේකේ වැඩි තැන් අයින් කරනවා. ඒක හන්ද ඒව ගැන ලොකුවට වද වෙන්න එපා. දැන් මේ විදිහට ගලවලා ඔයගොල්ලන්ගේ දැන් මේ පැත්ත හොඳට තියෙනවා. අර පැත්ත උනේ මගේ කඩා වැටුණා. උස්සගෙන මේක කවර් කරන්න වැඩි වෙලාවක් ලයින් ෂීට් එකේ තියෙන අයිසින් එක උස්සගෙන හිටපු හන්දා මේ විදිහට අතින් තද කරලා ඔයගොල්ලන්ගේ අයිසින් එකකට අලව ගන්න. දැන් මේකේ වැඩි කොටස් අයින් කරනවා. පය නැතුව පිහියකින් දැන් ඔයගලන්ට පේනවා මේකේ අර අපේ රෙඩි තීච්ච තැන් වල ටිකක් වැඩිපුර අයිසින් තියෙනවා. ඔයගොල්ලෝ මේ පිහියෙන් ගාන්ට එක ෂේප් කරන්න. කැපුණොත් මේ විදිහට තියලා ආයෙත් අද කරගන්න. මේක ඔයගලන්ට පේන්න ඕනේ රවුම ලස්සන්ට එන්න නම් මෙන්න මේ කොටස අයින් වෙන්න ඕනේ කියලා. රවුම ලස්සන්ට එන්න නම් මෙන්න මෙතනට අඩුපාඩු ටික වැහෙන්න ඕනේ කියලා අන්න එහෙම තේරුම් අරගෙන මේකේ වැඩි කොටස් ටික පිහියෙන් සීරුවට කපලා අයින් කරගන්න. බය වෙන්න එපා. මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට කපලා අයින් කරගන්න. මදිපාඩු තැන් වහගන්න. මේ තියෙන්නේ අපි යම් තාක් දුරකට නීට් කරගත්ත ඩමි එක. ඊට පස්සේ අපි කරන්නේ උණු වතුර එකකට පැලට් නයිෆ් එක දාලා මේක හිමීට නීට් කරන එක. මේක ඕගොල්ලන් කල් වේලා අරගෙන ඕගොල්ලන්ට හිමීට කරන්න පුළුවන්. කිසි කලබලයක් නැහැ. මේක දිය වෙන්නේ මොකුත් නැහැ. ඒක හන්දා මුලින්ම මේ විදිහට පුළුවන් තරමට මේක නීට් කරගන්න. ලොකු සිදුරු මේ වගේ දැන් මෙතන පේන ඕගොල්ලන්ට සිදුරක් ඒ වගේ පේනවා නම් එතනට අයිසින් චුට්ටක් තද කරලා ආයි මේකෙන් පැලට් නයිෆ් එකෙන්ම උණු වතුරෙන් පත් කරලා අරගෙන ඒක තිබ්බහම ඒ සිදුර වැහිලා යනවා. මේ විදිහට වෙලාව අරගෙන හිමීට මේක නීට් කරගන්න. මොකද ඕගොල්ලන්ට දැන් ඩමි එකක් වගේ කවර් කරාම දැන් දිය වෙන්නේ නැහැ කියන අදහස අරගන්න පුළුවන්. මේක දිය වෙනවා අඩුයි. ගොඩක් වෙලාවට දිය වෙන්නේ නැහැ. ඉතින් අයිසින් වැඩි බට අඩුයි. එතකොට මේක දිය වෙන ප්‍රතිශතය ඇත්තටම අඩුයි. මේ අනිත් අපි නෝමල් හදන එකක් වගේ අයිසින් එක වගේ නෙමෙයි. එකට තුනට අනුපාතයට හදන එක වගේ නෙමෙයි. මේක දිය වෙන්න තියෙන අවස්ථාව අඩුයි. එතකොට අපිට බය නැතුව මේක හිමීට නීට් කරගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ සිදුරු. මම ඒවට අයිසින් ටිකක් තියලා මේක ආයේ නීට් කරනවා. මේ විදිහට තියෙන හැම තැනම පැච් ඕගොල්ලන් වහගන්න. වහගෙන හිමීට උණු වතුර එකක පැලට් නයිෆ් එක දාලා මේක හිමීට එතන පොඩ්ඩක් පිරිමදින්න. එතකොට මේකේ තියෙන අපි සිදුරු වහපු තැන අපිට නීට් කරගන්න පුළුවන්. මේක ඉවසීමෙන් කරන්න, වෙලාව අරගෙන කරන්න ඕගොල්ලන්ට පුළුවන් මේක හිමීට නීට් කරගන්න. මේ තියෙන්නේ
ඒ විදිහට නීට් කරගත්ත මගේ ඩමි එක අපිට හાર્ඩ් බටර් අයිසින් වලින් මේ වගේ සමහර අවස්ථා තියෙනවා කවර් කරන්න වෙන ෆොන්ඩන්ට් එක වගේම අවශ්‍ය වෙන අය ඉන්නවා ෆොන්ඩන්ට් කන්න අකමැති. එහෙම අයට තමයි අපිට මේ හાર્ඩ් බටර් අයිසින් එක පාවිච්චි කරන්න පුළුවන්. ඕනම ඩිසයින් එකක් දාන්න පුළුවන්. ඒකයි මම ඕගලන්ට කියලා දෙන්නේ. සමහරක් අය ඉන්නවා ෆොන්ඩන්ට් එක වගේම කේක් එක බලාපොරොත්තු වෙනවා. ඒ නීට් එක බලාපොරොත්තු වෙනවා. නමුත් ෆොන්ඩන්ට් එකට කැමති නැහැ. දැන් මෙන්න මේ වගේ ඩිසයින් එකක් තියෙන එක කේක් එකක් මම කරා. ඒක ෆොන්ඩන්ට් වලට කැමති නැහැ. එතකොට මම පාවිච්චි කරේ හાર્ඩ් බටර් අයිසින් එක මේ ඩිසයින් එක දාලා. කේක් එකකදීත් කරන්නේ මේ ක්‍රමයෙන්ම තමයි ක්‍රම් කෝට් කරගන්න මුලින් ඊට පස්සේ මේ විදිහට දාලා ඕගොල්ලෝ නීට් කරගන්න. මේක අර අපි ෆොන්ඩන්ට් එකක් නීට් කරනවා වගේම තමයි පොඩි වෙනසක් තියෙන්නේ. අර අපි වතුර එකක දාලා අපි කලර් නයිෆ් එක නීට් කරගන්න එක තමයි වෙනසකට තියෙන්නේ. මේ විදිහට දැන් මම කරන්නේ අඩි රෝලක් අරගෙන මේකේ ඉරි ටික තව හොඳට පේන්න ලකුණු කරගන්න එක. මේ විදිහට ඉරි ටික ලකුණු කරගන්න. දැන් මම ඉරි ලකුණු කරගෙන තියෙන්නේ. මම ඒකට මේ විදිහට බීඩ්ස් ටිකක් අල්ල ගන්නවා. ඕගොල්ලෝ කැමති ඩිසයින් එකක් දාගන්න පුළුවන්. මේ විදිහට බීඩ්ස් ඕගොල්ලන්ට අල්ලලා මේක කැමති විදිහකට ලස්සන කරගන්න පුළුවන්. හાર્ඩ් බටර් අයිසින් එක මම මේ ඔයගලන්ට පෙන්නන්න තමයි මල් ටිකක් ගහලා මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. හાર્ඩ් බටර් අයිසින් එක අපිට අකුරු කපන්න පාවිච්චි කරන්න පුළුවන්. අපි බටර් අයිසින් කේක් එකක් හදලා ආයි ෆොන්ඩන්ට් හරි පාච්මන්ට් හරි අනාගෙන අකුරු කපන්න ගොඩාක් වෙහෙසෙන්න ඕනේ නැහැ. මේ විදිහට හાર્ඩ් බටර් අයිසින් එක හැදුවාම ටිකක් ගණට ගන්න අකුරු කපනකොට ගණට අරගෙන මේකෙන් අකුරු කපා ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට පෙනෙයි මේ වගේ මැද්දෙන් කපන්න නැතුව චුට්ටක් අයිනකින් කපා ගන්න. මේ තියෙන්නේ ඒ විදිහට අකුරු. මේක කරදරයක් නෑ ඕගොල්ලන්ට iPhone ගන්න පාච්මන්ට් හදන්න කිසි දෙයක් නැහැ. මේකෙන්ම අකුරු කපලා තියන්න පුළුවන්. දිය වෙන්නේ නැහැ. ලස්සනට තියෙනවා. ටිකක් ගණට අරගත්තාම හරි ලස්සනයි. මේකෙන් අකුරු කැපුවාම පොඩි ෂයින් එකකුත් තියෙනවා. මේ විදිහට ඕගොල්ලන්ට අවශ්‍ය අකුරු ටික කපා ගන්න පුළුවන්. ඒ වගේම බලමු තවත් අකුරක් කපලා ඕනම කට වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ අනිත් කටර්ස් පාවිච්චි කරනවා නම් පොඩ්ඩක් කෝන් ෆ්ලවර් ටිකක් කට එකේ ගාලා මේකෙන් කපන්න. එතකොට පහසුවෙන් ගලව ගන්න පුළුවන්. මේ තියෙන්නේ චුට්ටක් ඝනකමට අරගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති ඝනකමට අරගන්න අකුර මේ තියෙන්නේ ටිකක් ඝනකමට අරගත්තාම මේක පහසුවෙන් ගලවන්නත් පුළුවන්. හරි ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට අකුරු කපා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊළඟට අපි බලමු කොහොමද මේ වගේ මේකෙන් අපි මාක් කරලා මේ වගේ මාක් කරලා ඕගොල්ලන්ට තියාගන්නත් පුළුවන්. මේකේ හැපි කියලා මම මේ මාක් කරලා තියෙන්නේ. මේක කපලා මේක උඩින් ඕගොල්ලන්ට number 1 nozzle එකෙන් 2 nozzle එකෙන් මේක highlight කරලා පෙන්වන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ බලන්න මේකේ heart කපා ගන්න විදිය. අපි මේක තුනී කරලා ලයින් ෂීට් එකෙන්ම වහලා ඒක උඩින් තමයි අපි heart එක කපා ගන්න. එතකොට මේක ලස්සනට ඔයගොල්ලන්ට heart එක කපා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති. මම පෙන්නන්නම්. මේ විදිහට hard butter icing එක පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න ඕගොල්ලන්.